එලකඩට යන්න විරිඳු සවාරියේ අවසර දෙනු මැනවි මෙමට සිරිසර සවි කුමාරියේ යල්පැන ගිය නමුදු වදන් තව මත් මුවඟට නැගී එය සිහිපත් කරන විටදී මේ අත්තට ආද වගේ සරකාලය දඹදිව සාම නමින් ඇඳින් වෙන සුරතල් කුමරෙකු වැඩුණා මව්පිය ආදරය දිනා පාරිකාය මවගේ නම දෝතල් ව්‍යාහොය පියා සිල් රකින්නට ඒ දෙදෙනෙකු වනගත පෙදසකට ගියා වනමැද මහා සම්මත ගඟ අසබඩ කුටියක ඉන්නා පොඩි පොතොහට පළවැල නෙලමින් දෙති මව්පිය දෙන්නා සෙල්ලම් කරමින් සාමා ගෝන මුවන් සමග කැලි කල්ගත කෙරුවෝ සතුටින් පෙන්වා ඇති සමගි බලේ දිනයක මහවන මැද ගිය පස පළවැල සොයන්ට සාමගේ මව්පිය දෙන්නට සිදුවිය වැස්සට දෙමින් තොරු සැවනක පිහිට පැතුව වැස්සට නොතෙමී සිටින්ට ගියේ දෙන්නට සිදු උදය කනගාටුයි පියන්ට තුඹසක සිටි නයක වේගයෙන් දුවමින් ඉසලං කොට විසම දුමයක් යවූ ඔවුනගේ ඇස් අඳ වෙන්නට කරකල පාපයකට මලු දෙදෙනගේ ඇස් අඳ උනේද මව්පියන තුරු සාමා බඩගින්නේ පසුනේ පාර සොයා බැහැ යන්නට සාමා පොඩි පුතේ කියා මවන මැද කෑගැසුවෝ දෙදෙනාත් නිසීතියා ආදර බර පියත් මවත් දෙන්නා නැත තවාවී සාමගේ හද තුල සෝගිනි ඇවිලී සිතුවිලි පාවේ කක් නමුත් නැබැද්දියක් වෙලාද මගේ මව්පියන්ට කෙසේ වෙතත් යන්ට ඕන මේ ගැන විමසා බලන්ට සාමා පොඩි කුමරු හඬා වැළපී වනයට දිව්වා ඉවසීමෙන් තොරව එදා දෙමව්පියන් ගැන සෙව්වා කොයමින් යන විට වන මැද සිට මව්පිය හමුවේ ඔවුන්ට සිදු දෙය නම් පුත් කුමරුට පැවසුවේ පිටට නැගුණ සංවේගය ඉදිරියටි කඳුළු ගලා දෙමව්පියන් කැඳවාගෙන ගියාය පොතු කුටිය බලා සාමා පොඩි පුතා රකින්නට කැසෙව කොනති හන්දා අන්ද මව්පිය දෙන්නා මොහොතක් ගානෙම ඉතිබින්දා අම්මේ තාත්තේ ආසන්න කෙසෙදයකට බියනවන්න අනගත වූ උදෑසනම ආවෙමි පළවැල සොයන්න කොටිදා සිට මා ගැන වෙසුණු මගේ මව්පිය දෙන්නට වට පුළුවන් එයින් පසුව නිසි අයුරින් සලකන්නට ඔබට ගොසින් පැන්ගෙන විද මව්පියන් නහවන්නේ ඉන්පසු සැරි සරාවනයේ පළවැලගෙන විදින්නේ පන්තාන කලහත් අද මව්පියන්ට එක වාගේ ඉඟක්ම පින් සිදුවන බව අදහස නම් සාමාගේ
මංගේ මව්පිය දෙදෙනව වටිනා තම අගය දන්න පින්වත් පොඩි සාම කුමරු ගැන පින්වත දැන් හිතන්න මේ කතා පොත ඒ නිමාවටපත් වූයේ සාම කුමරු ගැන කියවෙන මග්ග ජාතකයේ කතා පුවතයි මෙම කතා පුවත කිඳුරු ලොව සොඳුරු කිඳුරු යංගෙසේ ඉපදුන වගයේ මේ ඔක්කොම කතා පුවත් පැවසෙන්නේ බෝසත් කුමරු ඉපදුණු වගට කියවෙන්නා වූ කතා පුවත් ඉපිද සසර බෝසත් ගුණින් පැතිර උතුම් බුද්ධ ශාසනය ලබා ගන්නට මෙපමණ දුක් විඳ බවය මෙසේ අප මේ විමසන්නේ අසා සිටින්නේ සඳ කිඳුරු ජාතකය මෙම බවයෙන් සසර ගමන නිමයි යසෝදරාට බුදුන් වහන්සේ පැවසුවාය ලස්සන ඔව මොළ දඹදිව වන පස මල් සුවඳ පැතිර ලස්සන ඔව මොළ දඹදිව වන පස මල් සුවඳ පැතිර ඉස්සර බරණැස බඹදත් රජ කෝ රජය කරන අතර දාපියා රජ මැදුරේ තෙරණොම් සමගින් බද්දිය හිලෝනාන සම්බුදු පිය දෙසුව සේක මේ සිද්ධිය ආරංචිය ලැබුණ ගමම් බෝසත් බුදු වුණා කියා මේ බිම්බර රජ දේවිය වඳිනව මට සාදු කියා සඳලෝ තලය මත හිඳිමින් බිම්බා දේවිය බලන්නේ අසා පුවත කසාවතක් බිම්බා දේවිය ඇඳනේ අද දිනයේදී පමණක් නව පෙර භවයේදී අප දෙන්නා සඳ කිඳුරන් වීපදිය සඳගෙරේ පව්වේ ඔන්නා යසෝදරා ඔබහාම භවෙන් භවයේ සරණ වුණා මේ භවයේදී අප දෙන්නගේ සසර ගමන නවතිනවා ගල්ලෙන ගස් බෙන සොයමින් හසුරුන සමගියෙන් කැලේ සෙල්ලම් කරමින් පසු උන යුවලක් සඳ කිඳුරු කුලේ තුරෙන්දෝ හෙන්දගෙන පිම්බිනව තාලෙට මම පටනලාව සඳ කිඳුරිය දී කියමින් පැන පැන නටනව වෙලාව ඔය අතරදී බඹදත් රජ සම්පත් අතර දමා කඩුදුනු හි කාරෙදී හැම හැඳ නැතිවත් රජම් පමා කන්දීගෙන වයන ගමන් වේගය අඩු කළ නරනිදු තම් දුටු වේගහ බඩ රඟන කිඳුරි සහ කිඳුරිඳු කිඳුරිය පෙළේ බඳ සිත් ඇති කරගත් බඹදත් වැද්දා වඳුරේ කුමින් එල්ල බලා කිඳුර මරන්නට වින්දා උනදේ ගැන දැනුම් නැතිව පවසා හිමිතුමාන පුර හැමදේ දෙක ගසමින් ඉකිබින්ද ඇය හඬා වැටුණ සඳහිරු රස නැහැ මට අද තනි වෙන්නට සිදුවන්නේ සොඳුරිය ක්‍යාතන නිසා දැසට කඳුලැලි එන්නේ අද රැඳෙන රිදී සුළඟ පුළුම් පොදෙහි පාව යනවා මගේ සොඳුර ජීවිත දෙක වෙන් වෙන විදිහක් දැනෙනවා වනෙහි සිටිය සඳ කෙඳුරිය බඹහා රජ ගෙට යාවිද බඹදත් රජ ඇවිදින් මේ මොනව මගෙන් අසනවාද
වලක් වණ්ඩ බෑ කිසි විට කෙනෙකුට ඵල දෙන කර්මය පදුන මේ ලෝකයේ හැම සතෙකුට මරණය උරුමය ඉපැන්න සුවඳ ඇති වන්න මල් යම් මොහොතක පරවන්නේ ඉලසිනි ගස් වැල් තොරොලි ආදිය මැලවිලා යන්නේ සොයනා තරමට ලැබුණේ නැත සදහම් දිය පිපාසය අතිකාවක් කරගන්නට සොයමින් සදහම් දලාසේ අද සිරේ සප වින්දට බෑ සසර දුකයි එතරවන්ට සබහරද ආවෙමි මම සත්‍යය සසරින් මුදන්ට එලෙස සිතමින් බුදු හිමි සිය රජ සප අතර දමා තැබුවෙමි පියවර යන්නට සොයමින් මග නිවන අමා තුවක් වෙලා සවන් දුන්න තුවක් වෙලා සවන් දිදී අසා සිටිය ඔබ පිරිසට කරුතර සම්බුද්ධ සමිඳු පෙන්වම් කල නිවන් මගට තුවක් වෙලා බණ කිව්වත් දහම් සතුට ළඟා කරා එවතත් දිනයක හමු වෙමු උතුමන් ලට ආයුබෝවන් තුවක් වෙලා බණ කිව්වා දහම් සතුට ළඟා කරා එවතත් අප හමු වන්නේ සියලු දෙනට ආයුබෝවන් සම්බුදු සරණයි කියා පින්බර උදෑසන ඔබ සෑම දිනාටම දරු බුමන් කොට සම්මා සම්බුදු සරණයි නිවන් මඟ අවබෝධ පිණිසත් කරන සිතුම් කරන වැඩ කටයුතු සිතුම් පැතුම් දලදා සමිඳුගේ පිහිටෙන් යහපත් වේවයි කියා ප්‍රාර්ථනා කරමි. අස්වා කටවහල් දුරු වේවයි සිතන පතර සෑම දෙයක් ඉන්න සෑම දිනාටම ප්‍රසන්නසේ ලබා දෙමින් සුබ අනාගතයක් කියා ප්‍රාර්ථනා කොට උතුම් මනුලොව සුවෙන් වසන්ත අවසර මෞපියන්ටත් පින් අනුමෝදන් අජරාමර අමා මහ නිවන් සුවපත් වේවයි කියා ප්‍රාර්ථනා කොට එහෙනම් ඉතින් සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි කියා මාගේ කතා පුවත් මෙතන විනාඩ පත් කරනවා. බුදු සරණයි. එත් නේද පුතේ? අතිවාර